දරුවන්ට වරදින්නත් එක හේතුවක් තියෙනවා. අම්මා තාත්තා ගැන විශ්වාසයක් නැන්නේ. අපේ දරුවෝ දැනගන්න ඕන අම්මගේ වචන විශ්වාස කරන්න ඕන, තාත්තගේ වචන විශ්වාස කරන්න ඕන. මතක තියාගන්න ඕන පින්නදුනේ, අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන් කියලා. අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. මතකදර මාතුපෝසක ජාතක කතා වස්තුවේ නැව කැඩුනට පස්සේ බෝධිසත්වයෝ අම්මා කරේ තියාගෙන පීනගෙන ඇවිල්ලා ගොඩින් තිබ්බ ගමන් අම්මා මොකද්ද කියන්නේ? මගේ පුතා මතු බුදු වෙන්න ඕන කියලා. බුදු වුණේ නැද්ද? අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. එහෙම අම්මට කුණු හරපෙන් බැලලා හරියනවද? බුදු වෙයි. තාත්තට පිනත් නේ. අම්මගේ තාත්තගේ වචනයට පණ පිහිටුවන්න පුළුවන්. එයත් බලාගන්න එක, පරිස්සම් කරගන්න එක, සලකන එක, ආදරෙන් කතා කරන එක. බුදුරු උගන්වන්නේ උණු වතුර ටික උණු කරලා නාවන්නලු, සුවඳ තෙල් ගල්නලා ගල්වන්නලු. ඉද්දාලෙ පිටියක්වත් ගාපු දවස් මතකද අම්මයි තාත්තයි කකුලේ? සතුටු සාමීචයේ යෙදෙන්නලු, පැදකුණු කරලා වඳින්නලු. දවසකට සැරයක්වත් දෙමව්පියෝගේ කකුල් අත ගාලා වඳින්න. මම දැකලා තියෙන සමහරු මරුණාම මිනි කණ්ඩ ලෑස්ති වෙනව නේද? කකුල් දෙක අල්ලගෙන මිරිකනවනේ අර මල කඳේ පින්නතුනේ. දැකලා නැද්ද? බෙරිහන් දෙන්නත් අරගෙන යන්න එපා කියලා. අහනව නේද යනවද කියලා. පෙට්ටිය උස්සා යනකොට තියන්න ඕනේ පෙට්ටිය සාලේ මැද්දෙන් අනිත් පැත්තට ආපහු. අය කියන්නේ වඳිනව අරගෙන යන්න කියලා. ඔය සෝබන වැඩ පින්නතුනේ තියෙන. ඒ විශේෂයේ සැලකිල්ල ජීවත් වෙලා ඉන්නකොට කරන්නේ. මගේ අම්මා මගේ තාත්තා කියන හැඟීමෙන් ඉන්න. අපිට සමාජයට වරදින්න හේතුව මම දකින්නේ දෙමව්පියන්ට නොසැලකීම, දෙමව්පියෝ දරුවන්ට නොසැලකීම. දෙපැත්තෙම අඩුපාඩු. මේ අවබෝධය දෙන්නේ, මේ ආධ්‍යාත්මයේ පණිවිඩය උගන්වන්නේ මේ ආයතනවලින්. එනිසා පින්නතුනි මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා හිරිපිටිය මේ ධර්මචන්ද්‍ර පිරිවෙන් ආයතනය සදාකල් දිනේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.